සුබ දවසක් හැමෝටම. මම මේ ශශීජයේ ජයසිංහ මේ දේශපාලන විද්‍යාව පිළිබඳව දේශකයෙක් හැටියට කටයුතු කරන. ඒ වගේම තමයි මේ සාමාන්‍ය පෙළ ඉතිහාසය සම්බන්ධවත් දේශකවරයෙක් හැටියට කටයුතු කරනවා. මම ඇත්තටම අද ආවේ මේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධව කිසියම් කාරණයක් ඔබත් එක්ක බෙදා ගන්න. ඒකට හේතුව තමයි මේ පළාත් පාලන ආයතනවල ප්‍රතිඵල නිකුත් වීමෙන් පස්සේ ඇතිවෙච්ච සිදුවීම් කිහිපයක් නිසා තමයි මේ විදියට ඔබත් එක්ක මම මේ අදහස් බෙදා ගන්න ආවේ. මොකද මේ මට කියන්න ඕන දේ තමයි මේ පළාත් පාලන මැතිවරණයෙන් බොහොම පැහැදිලිව අපිට පේන දෙයක් තමයි ජාතික ජනබලවේගය නියෝජනය කරන මේ ආණ්ඩුවේ ප්‍රතිරූපය දරුණු ලෙස කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. මේ ප්‍රතිඵල වලින් පේන්නේ ඒක තමයි අපි මුලින්ම තේරුම් ගන්න ඕන දේ. ඒ නිසා මේ ඡන්දය විශාල ප්‍රමාණයක් දාලා නැහැ. ඊළඟට මේ ධාතු වන්දනයේ තිබුණු නිසා වෙසක් ලං වෙච්ච නිසා මේ දේවල් හරියට කරගන්න බැරුව ගියා. හරි. ඔය වගේ මේ කතන්දර කියලා තීරුමක් වෙන්නේ නැහැ. ජනමතය හරියට ආණ්ඩුව තීරුම් ගන්න ඕනේ. ආණ්ඩුවට හොඳ උත්තරයක් දීලා තියෙනවා. ඒ නිසා ඒ උත්තරය අනුව ඉතිරි කටයුතු කරන්න. මොකද ඔබ කරන්න බැරි වැඩ කෝටියක් ගැන කිව්වා. ඉතින් ඒකෙන් ඔබට තවම හරියට එක දෙයක්වත් කරගන්න පුළුවන් වුණාද කියන ප්‍රශ්නේ ඇත්තටම තියෙනවා. ඉතින් ඒ සම්බන්ධ ප්‍රශ්න කිරීමක් තමයි මේ මැතිවරණය පෙන්නුම් කරලා තියෙන්නේ. නිසා මේ තවදුරටත් අර උද්දච්ච කමින් උඩගුවෙන් අපි අර කියන්නේ අලි ඔලුවෙන් කියලා ඒ විදිහට කතා කරන්න එපා. මොකද මේක ඔබ හොඳින් තේරුම් ගන්න. මොකද මාස 6ක කාලයක් තුල නේද ලක්ෂ 25කට ආසන්න ජනවරමක් නැති වෙලා තිබෙනවා. එහෙම නැත්නම් ඒ ඔබේ ශ්‍රම දාණයට මේ වතාවේ ලක්ෂ 25ක් විතර සහභාගී වෙලා නැහැ. ඒක තේරුම් ගන්න. ඊළඟට මේ අලුතෙන්පත් වෙච්ච ඒ කියන්නේ ආධුනිකයන් හැටියටපත් වෙච්ච අපේ පළාත් පාලන සභිකයන්ට සුබපතන ගමන් ඔබ හිතන්න එපා ඔබ නියම සුදුසු කෙනා නිසාම ඔබපත් වුණා කියලා. මොකද මේක මේ අර රැල්ලේ තුන්වෙනි අවස්ථාව මේ. රැල්ලේ තුන්වෙනි අවස්ථාව හැටියටත් මේක අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ඉස්සෙල්ලාම ඔබ අපිව විවේචනය කරන්න කලින් අපි ගැන නෙගටිව් දේවල් කියන්න කලින් ඔබ ඉස්සෙල්ලාම මේ පළාත් පාලන ඡන්ද විමසීම් පිළිබඳව තියෙන පනත විතරක් නෙවෙයි මේ පළාත් පාලන ආයතන සම්බන්ධව තිබෙනවා. මේ විධිවිධාන සහ ඒ ආශ්‍රිත සම්ප්‍රදායන් ටික ඔබ ඉස්සෙල්ලාම කියවලා ඒ පිළිබඳව කිසියම් ආකාරයක අවබෝධයක් ලබා ගන්න. ලබාගෙන ඉවර වෙලා ඔබට පුළුවන් ඒ සම්බන්ධව අපිත් එක්ක සංවාදයක නිරත වෙන්න. මේ තියෙනවා මේ පළාත් පාලන ආයතන සම්බන්ධව ප්‍රධාන මොනවද? 53ක් මේ තියෙන්නේ මේ ප්‍රදේශීය සභා පනත, මේ මහා නගර සභා ආඥා පනත සහ මේ නගර සභා ආඥා පනත තියෙනවා. ඊට අමතරව මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තියෙනවා. මේ මූලාශ්‍ර ටික ඔබ ඉස්සල්ලාම කියවන්න. කියවලා මේ පළාත් පාලන ආයතනයක තියෙන කාර්යභාරය මොකක්ද? පළාත් පාලන ආයතනයක කොහොමද මේ සභාපති උපසභාපති පිහිටවන්නේ? එහෙම නැත්නම් නගරාධිපති උපනගරාධිපති කියන තනතුරු වලට පුද්ගලයා පත් කරන්නේ. ආණ්ඩු පක්ෂයක් තියනවාද පළාත් පාලන ආයතනවල? විපක්ෂයක් තියනවාද පළාත් පාලන ආයතනවල? හරි. අන්න මේ දේවල් ගැන තමයි ඉස්සෙල්ලාම ඔබ කියවිය යුත්තේ. එහෙම කියවන්න නැතුව මේ ජනවරම තියෙන්නේ අපිට. ඒ නිසා අපි තමයි මේක පිහිටවන්න ඕනේ කියන අදහසින් කටයුතු කරනවට වඩා අර කියන තොරතුරුත් එක්ක ඔබ ආවනම් වඩාත් හොඳයි. එතකොට මම හිතන්නේ අපිත් එක්ක කරන අර මේ ප්‍රාථමික ගණයේ විවේචන වලට වඩා බොහොම ශාස්ත්‍රීය විවේචන අපිත් එක්ක කරන්න පුළුවන්. මම ඒකට කැමතියි. ඒ නිසා තමයි මම මේ විදිහට ඔබට විවෘතව කතා කරන්නේ. මොකද මේ අර මේ මැතිවරණ ප්‍රතිවාල වලින් පස්සේ නිකන් අර අපි පරාජිතයි කියලා හිතාගෙන අපිට කිසියම් ආකාරයකට මේ වක්‍රාකාරව කිසියම් ආකාරයක මේ අදහස් පද්ධතියක් ගෙනියන බව දකින්න තියෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ ඔබ මම මේ නුවරඑළිය නගර සභාව සම්බන්ධව
පසුගිය දවස්වල කතා කළා. ඒ වගේම ගම්පල නගර සභාව සම්බන්ධ. මොකද මම මේ ප්‍රදේශ දෙක ආශ්‍රිතව මගේ සමීප සම්බන්ධයක් තියෙන නිසා ඒ බල ප්‍රදේශ දෙකේ ඉතින් මේ ශේෂ්ත්‍රය පිළිබඳව අපි කිසියම් ආකාරයක හැදෑරීමක් කරපු අය නිසා අපිත් වගකීමක් තියෙනවා. නිවැරදි දේශපාලන සාක්ෂරතාව මේ සමාජගත කරන්න, දේශපාලන දැනුම ලබා දෙන්න. ඉතින් ඒ දැනුම ලබා දීම තමයි අපි පසුගිය දිනවල කළේ. නමුත් අර ජයග්‍රහණයෙන් පස්සේ ඔබ ඒ ජයග්‍රහණයෙන් එළිය ලබාගෙන ආය අඳුරට යන්න එපා. හරි? ඒ නිසා මේ ශාස්ත්‍රීය සාකච්ඡාවකට ඕන වෙලාවක විවෘතයි මේ සම්බන්ධව. ඒකයි මම විවෘතව ඇවිල්ලා මේ විදිහට ඔබත් එක්ක කතා කරනවා. ඉතින් ඔබටත් පුළුවන් වෙන්න ඕනේ මේ විදිහට විවෘතව හම්බෙලා කතා කරන්න. මේ තැන කියන්නේ නැතුව මැසේජ් ටෙක්ස්ට් එවන්න නැතුව නේද? Facebook එකේ විවිධ මේ මැසේජස් දාන්නේ නැතුව මේ විදිහට ඔබට පුළුවන් නම් ඇවිල්ලා අපිත් එක්ක කතා කරන්න. මම ඒකට හරි කැමතියි. සාමාන්‍යයෙන් මම මේ විදිහට ඉන්නේ නැහැ ඔබත් එක්ක හෝ කිසිම කාරණයක් සම්බන්ධව අදහස් දැක්වීමකට. නමුත් පළවෙනි වතාවට මට එන්න සිද්ධ වුණා මේ මැතිවරණයෙන් පස්සේ ඔබලගේ මේ කිසියම් ආකාරයක ප්‍රාථමික ගණේ හැසිරීම නිසා. ඒ නිසා ඒකයි මම කිව්වේ උඩ පනින්න එපා. වුණාට වඩා උඩ පැන්නොත් උඩ පැන්නට වඩා බොහොම වේගෙන් ඔබට බිම වැටෙන්න වෙනවා. ඒ නිසා තමයි මේ මාස 6ක කාලයක් තුළ ඔබලට මේ දරුණු මේ ප්‍රතිචාරයක් මහ ජනතාව විසින් දක්වලා තියෙන්නේ. ඒ නිසා ඒක තේරුම් අරගෙන වැඩ කරන්න කියන එක කියන්න කැමතියි. අපි හොඳයි අපි හම්බෙලා අපි මේ සම්බන්ධව බොහොම ශාස්ත්‍රීය සංවාදයක නිරත වෙමු. ආරාධනා කරනවා අයයට ඇවිල්ලා අපිත් එක්ක මේ සංවාදයට සම්බන්ධ වෙන්න කියලා. හම්බෙමු.